ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා ඉංග්ලිෂ් ෆන් විත් චානි ආදරයෙන් පිළිගන්නවා. ඊසි ඉංග්ලිෂ් කියන වීඩියෝ මාලාව යටතේ දරුවන් වන ඔබටත් වැඩිහිටියන් වන ඔබටත් ඉංග්‍රීසි මගහැරුණු ඔබටත් ඉතා පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න උදව් කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඉංග්‍රීසි කියන්නේ ඔබේ අනාගතයේ දොරටු විවර කරන යතුර කියලා කිව්වොත් මම නිවැරදි කියලා මම හිතනවා. අපගේ මාතෘභාෂාව අපේ හදවතයි. නමුත් ඉංග්‍රීසි යනු ලෝකයේ දොර අරින රන් යතුරයි. අපේ රටේ දරුවන්ට සහ වැඩිහිටියන්ට මේ යතුර කොයි තරම් වටිනවද කියලා අපි බලමු. ඉංග්‍රීසි ඉගෙන ගැනීමෙන් ඔබගේ දැනුම, විවිධ සම්බන්ධතා, හැකියාවන් සහ ඔබගේ ආත්ම විශ්වාසය සංවර්ධනය කරගන්න දායක වෙන ආකාරය අපි පොඩ්ඩක් විමසලා බලමු. අද අපි ජීවත් වෙන්නේ දැනුම පුපුරා යන ලෝකයක. ඒ කියන්නේ දැනුම මහා වේගවත් සුළඟක් වගේ තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. අන්තර්ජාලයේ උදාහරණයකට ගත්තොත් ඒක ගෝලීය විශ්වවිද්‍යාලයක් වගේ. අන්තර්ජාලයේ අඩංගු දැනුම 50%කටත් වැඩිය තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි නැත්තම් ඔබට ප්‍රවේශ විය හැක්කේ පොඩි කොටසකට පමණයි. එය මුහුදේ පාවෙන අයිස් කන්දක කෙළවරක් පමණක් දැකීම හා සමානයි. එහෙත් ඔබ සතුව ඉංග්‍රීසි දැනුම තිබෙනවා නම් නවීන තාක්ෂණය, ව්‍යාපාරික උපක්‍රම, සෞඛ්‍ය උපදෙස්, නවතම පර්යේෂණ වෙත නොමිලේ ප්‍රවේශ වීමේ හැකියාව ඔබට තියෙනවා. අපි මෙතෙක් ඉගෙනගෙන තියෙන දේ ලෝකයට මෝන දෙන්න මදි කියලා හිතෙන්නේ නැද්ද? ඉක්මනට වෙනස් වෙන මේ දැනුම් ලෝකයට අපි අනුගත වෙන්න නම් අපි ඒකට අනුවර්තනය වෙලා අපේ දැනුම අලුත් කරගන්න ඕන. ලෝකයේ අලුත් වන බොහෝ කරුණු මුලින්ම අපිට ඉංග්‍රීසි භාෂාවෙන් පළවන ලිපි එහෙම නැත්නම් වෙනත් දැනුවත් කිරීම හරහා ලබා ගන්න පුළුවන්. අපි අපේ භාෂාවට ඒක පරිවර්තනය වෙලා එනකන් බලාගෙන හිටියොත් අපි පහුවලා වැඩි. අපේ අධ්‍යාපන කටයුතු වල දැනුම අලුත් කරගන්න, ව්‍යාපාරික කටයුතු වල දැනුම අලුත් කරගන්න අන්තර්ජාලය ප්‍රයෝජනවත් වෙනවා වගේම පොතපත මෙන්න මෙහෙම කිව්වොත් කල්පනාවේ පියාපත් ඉංග්‍රීසි පොතපත කියවීම යනු ඔබගේ මනස ලෝක සිතියමක සැරිසැරීමකට යැවීමකට සමානයි. ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්, නායකයින්, කලාකරුවන් මෙන්න මේ අයගේ මුල් කෘති කියවීමට ඔබට අවස්ථාව ලැබෙනවා. දරුවන් ගැන කල්පනා කළොත් දරුවන්ට නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න විශාල වචන මාලාවක් එකතු කරගන්න. ඒ වගේම වැඩිහිටියන්ට විවේකයෙන් සිටියදී ආතතිය අඩු කරගන්න, ඒ වගේම විචාරාත්මක චින්තනය සංවර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අපි sannivedana කටයුතු ගැන කතා කරොත් sannivedana කරගන්න අපිට තියෙන හොඳම පාලමක් කියලා කිව්වොත් නිවැරදි. ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංග්‍රීසි ඉතාමත්ම වැදගත් වන නිසා ලෝකය ඔබේ යාළුවා කරගන්න මේක හොඳ අවස්ථාවක් වෙනවා. ඒක හරියට මට හිතෙන්නේ ඔබගේ ශ්‍රී ලාංකීය ජංගම දුරකථනයකට ගෝලීය සිම්පතක් දැම්මා හා සමානයි කියලා. ඒ වගේම දරුවන්ට විදෙස් මිතුරන් සමග අදහස් බෙදා ගැනීමට, වැඩිහිටියන්ට ජාත්‍යන්තර ගනුදෙනු, රැකියා, සම්මුඛ සාකච්ඡා සහ විදෙස් ගමන් බාධාවකින් තොරව කර ගැනීමටත් අපිට මේ භාෂාව ඉතාමත්ම වැදගත් වෙනවා. තොරතුරු ලබා ගැනීම පිළිබඳව කතා කළොත් අපේ එදිනෙදා ජීවිතයේදී කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට මේ සෑම දෙනාටම ඉංග්‍රීසි භාෂාව ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ සාමාන්‍ය කටයුතු කරගනිද්දී බැංකුවකට ගියත්, එහෙම නැත්නම් වෙළඳපළට ගියත් බොහෝ දේවල් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.
අපිට තව කෙනෙක්ගේ උදව් ලබා ගැනීමට සිද්ධ වෙනවා මේකේ තියෙන කාරණාව පැහැදිලි කරගන්න. එහෙත් අපිට භාෂාව පිළිබඳ මූලික දැනුමක් තිබෙනවා නම් අපේ බොහෝ කටයුතු අභිමානවත්ව ඉතාමත්ම පහසුවෙන් කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඊළඟ විශේෂ වැදගත්ම දේ තමයි ඔබගේ ආත්ම විශ්වාසය. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබීම යනු ඔබ තාරකාවක්. ඔබට ඕනෑම ස්ථානයකදී, රැස්වීමකදී, සම්මුඛ පරීක්ෂණයකදී, ගෝලීය වේදිකාවකදී වුණත් නොබියව හිස ඔසවාගෙන මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. ඔබගේ රැකියාව කුමක් වුවත් එම රැකියාව කිරීමේදී සමාජයේ ඉහළ සමාජ තත්ත්වයක් සහ පිළිගැනීමක් ඔබට ලැබෙනවා. අවසාන වශයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය යනු රැකියාවක් පමණක් නෙවෙයි. එය සමස්ත පුද්ගලයාගේම ගුණාත්මක සංවර්ධනයක් ඇති කරන බලවේගයක් කිව්වොත් නිවැරදියි. ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සිංහලෙන් සිහින දකින්නටත් ඉංග්‍රීසියෙන් ඒ සිහින ලෝකය සමග බෙදා ගන්නටත් ඒ සිහින යථාර්ථයක් කරගන්නත් අවශ්‍ය ශක්තිය අපි තුලම තියෙනවා. ඔබට ඒක කරන්න පුළුවන්. ඉංග්‍රීසි යනු ඔබට ලෝකයේ ජය ගැනීමට අවශ්‍ය රහස් කේතයයි. ඔබ සියලු දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන යන්න ඔබට පුළුවන්.